මේකේ භික්ෂුන්ට චාරිකාවෙන්නකේ බල්ලෙක් ඉස්සර කරගෙන දඩාවතේ යන්න කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා කියලා තියෙන්නේ. ඒත් මේක මේ සුනකයන් එක්ක දඩාවතේ වෝක් එකක් යාමක් මිසක් මේක ධර්මචාරිකාවක් කියලා කියනවා නම් කවුරු හරි කියන එකාගේ ඔළුව චෙක් කරන්න ඕනේ. ඇත්තට මොකක් හරි සවි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මේකට ධර්මචාරිකාවක් කියන්නේ කොහොමද? ධර්මයේ දේශනා නොකර නිකන් මේ බල්ලෙක් ඉස්සර කරගෙන වෝක් එකක් යන එක. මේක මේ බලු වෝක් එකක් මේක. ඒ කියන්නේ මිනිස්සු කරන ඔක්කොම වැඩ නවත්තලා අර බල්ලත් එක්ක යන දැන් ඇතර මේ පණංකන හැමතුරට අපිට ගෞරව නාමයක් කියනකොට අපි හැමෝම සුලක ධම්මසාරතී කියන. එච්චරයි දැන් අඩු වෙලා හිටියේ. මේමයි මේ ලංකාවේ ඉන්න අති බහුතරයක් හැමතුරුන්ට වඩා ආලෝකා වන්දනාවට සුදුසුයි තමයි. ඒක අය නෑ කියන්න බෑ. උපාසකම්මලත් ඒක දන්නේ හින්දා මේ තමන්ගේ ගමේ පන්සලේ හැමතුරුන්ට ආලෝක සිල්වත් කියලා හිතලා වෙන්නේ නැති වදින්නේ. මේක ඇත්තටම බුදුදහම ප්‍රමෝට් වීමක් නෙමෙයි වෙන්නේ මේ ආලෝක නමින් හඳුන්වන සුනකයා ප්‍රවර්ධනය වීමක්. ඇත්තටම එයා සෙලිබ්‍රිටි කෙනෙක් වෙනවා. ඒ ආලෝක කියන වචනේ දැවීම දැන් ඉස්සරහට සමහර විට එන්න පුළුවන් අටවිසි බුදුවරුන්ගේම දම් දාපු බල්ලෝ. මේක හරි මනෝවිද්‍යාත්මකයි. මේ භික්ෂුන් වහන්සේලාගේ පළවෙනි කාරණේ මේගොල්ලෝ සෙරෙප්පු දාන්නේ නැහැ කියලා කියනවා මේ පණ්ණම් කරාම. බුද්ධ ආගමේ කොහෙවත් සෙරෙප්පු දාන්න එපා කියලා එකක් නැහැ. එච්චර මේ මෝඩ මේ අන්තවාදී අප්‍රායෝගික ධර්මයක් දේශනා කරනවා කියලා ඔබ හිතනවාද බුදුහාමුදුරුවෝ? ඒ නිසා මේ සෙරෙප්පු දාන්නේ නැහැ කියන එක ජෛන ආගමේ අර ශුෂ්ක වෘත පුරන මෝඩ ජෛන භික්ෂුන්ගේ එකක් මිසක් බෞද්ධ භික්ෂුන්ගේ එකක් නෙමෙයි. බෞද්ධ භික්ෂුන් ඒ කියන්නේ සෙරෙප්පු දාන්නේ නැත්නම් කවුරු හරි භික්ෂුවක් ඒකේ භික්ෂුවගේ ප්‍රශ්නයක්. එක්කෝ ඒ භික්ෂුවගේ සයිකෝ ප්‍රශ්නයක් නැත්නම් ඒ භික්ෂුවගේ තක්කඩි වැඩක්. ඊළඟට මේ භික්ෂුන් පාවිච්චි කරන්නේ පාංශකූලික චීවරය කියලා කියනවා. පාංශකූල දැන් මට ලැබුණු තොරතුරු අනුව මේ පාංශකූලික චීවරය විවිධ පාට රෙදි කෑලි වලින් හදාගත්ත එකක්. එහෙම හදන්න බෑ සිවුර විනයානුකූල නැහැ. දැන් කොහෙද මේ හාමුදුරුවෝ සෙට් එක මේ බල්ලෙකුත් ඉස්සර කරගෙන කොහෙද මේ ආජි කල්යාණම් මධ්‍ය කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යාව කොහෙද කියන්නේ? මේකට ධර්මචාරිකාවක් කියන්න බෑ. ඔය ධර්මචාරික බුදුහාමුදුරුවෝ කිව්වේ බල්ලෙක් ඉස්සර කරන ගමනක් යන්න කියලා නෙමෙයි. අනිත් ඒ නිසා ඊටාම පැහැදිලිව කියන්න ඕන මේක ඇත්තටම දහමට විනයට එකක